ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම සාරංග පතිරණ. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ජනාධිපතිවරයාට සාක් රාජ්‍ය නායකින්ගෙන් සුබ පැතුම්. පොදු අපේක්ෂකයාගේ පක්ෂ අවබෝධතා ගිවිසුම ලබන සඳුදා. ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙසැම්බර් 10 වෙනිදා. බොදු බල සහාය ජනපතිට හෙළ උරුමය පොදු අපේක්ෂකයාට. පන්දුවක් වැදීමෙන් මොළයට හානි වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිල් හියුස් මියයි. නුවන්පුරේ විශ්වාසනීය නාමය පින්වත් ජේම්ස් පෙල්මඩුල්ල. දේශීය ආර්ථිකය පෝෂණය කළමු. මල්ටිලැක් විශ්වාසයි අනර්ගයි අපේමයි. සැබෑ පිහිටක් වන්නන් තවමත් අපට මුණ ගැසෙන කමර්ෂල් ක්‍රෙඩිට් මනතම් පෙරඩු මුල්‍ය සමාගම. මුල්ගහ ලකුණ DSI බීච් රබර් සෙරෙප්පු. DSI ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවක. ලංකා හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රමිති සාතික වලින් පිදුම් ලත් රෝහල. කීකිරිගේ මුකුළු ඇන්න අඩංගු රාවන් බ්ලැක් හෙන. රුපියල් 48යි. ඔළුව පාවිච්චි කරලා ඔළුවේ ගන්න. ජර්මන් තර්මික්ස් තාක්ෂණයෙන් නිපදවන CHD විශ්වාසනීය ඉදිරියක ශක්තිය. ඩයලොග් ලෝඩ් ඔෆ් ද රීලෝඩ්. ඩයලොග් පාරිභෝගික ඔබටම විතරයි. දින දෙකක් පුරා නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවති 18 වන දකුණු ආසියාතික රාජ්‍ය නායක සමුළුව හෙවත් සාක් සමුළුව අද අවසන් වුණා. සමුළුවට එක් වූ රාජ්‍ය නායකින් එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. නේපාලයේ කත්මන්දු අගනුවර නගර ශාලාවේදී දෙදිනක් පුරා පැවති සාක් සමුළුව අද නිමා වුණේ කරුණු 10කින් සමන්විත සමුළු ප්‍රකාශනයට රාජ්‍ය නායකයින් එකඟ වෙමින්. සමුළුවට එක් වූ රාජ්‍ය නායකයින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළ බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමාරම්භක සැසියේ සිය කතාව ආරම්භයේදී ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කළා. President Rajapaksa will soon go into one and I wish him good luck. ඊට අමතරව ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හිදී මාලදිවයින් ජනාධිපති අබ්දුල් යමීන් අබ්දුල් ගයුම් මහතා සඳහන් කළේ පෙර වතාවන්හිදී මෙන්ම මෙවරද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා නැවත ජනාධිපති ධුරයට පත්වන ලෙසට තමන් යාඥා කරන බවයි. භූතානයේ අග්‍රාමාත්‍ය කෙෂරින් ටොප්ගේ මහතා සඳහන් කර ඇත්තේ ජයග්‍රහණයට තමන්ගේ සුබ පැතුම් අවශ්‍ය නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව තමන් දන්නා බවයි. නේපාලයේ අග්‍රාමාත්‍ය සුශීල් කොයිරාල මහතාද ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර ඇත්තේ ඔබව යලිත් ජනාධිපතිවරයා ලෙස දැකීමට සූදානම්ව සිටින බවයි. සම්ප්‍රදායානුකූලව සමුළුවේ අවසානයේ සනිටුහන් කරමින් රාජ්‍ය නායකයින් අද සිය කාලය විවේකීව ගත කළේ දුහේලිකෙල් ප්‍රදේශයේ. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙසැම්බර් මාස 10 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව රාජිත සේනරත්න මහතා පැවසුවා. ඔහු මේ බව පැවසුවේ අද දහවල් එක්සත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයන්ගේ හමුවක් අමතමින්. මෙම හමුව පැවැත්වුණේ කොළඹ නවනගර සභා ශාලාවේදී. ඒ පැවැත්වුණේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද එක්ව සිටියා. මේ රට මේ වැටලා තියෙන තනින් ගොඩ ගන්නට අපි ඔක්කොමත් එක කතා කරලා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන ප්‍රඥාප්තිය. දැන් අපි 10 වෙනිදාට අපි මේ ප්‍රඥාප්තිය ඉදිරිපත් කරනවා. මේ ප්‍රධාන නායකයින් දෙදෙනා යුසුම අස්සන් කරනවා. ඒක තමයි අපි මේ රටට ඉදිරිපත් කරන මේ රටේ අනාගතය සඳහා වැඩ පිළිවෙල. අපේ අද එකගත්වයක් තියෙනවා විධායක ජනාධිපතිකම නැති කරන්න. ඒ නිසා මෙතුමා ජනාධිපතිවරයන් පසුව සියලු පක්ෂ එකතු කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කළා තමයි අපි මේ වැඩ කටයුත්ත කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන රටේ අනෙක් ප්‍රශ්න දිහා බලන්න. ඊට පස්සේ අපිට යලිත් පාර්ලිමේන්තු ඡන්දයක් තියෙනවා. පාර්ලිමේන්තු ඡන්දයෙන් අපි තරඟ කරන්න යනවා. ඒක පක්ෂ ඇතුළත. පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ අපි ආපහු එකතු වෙනවා. එකතු වෙලා මේ ප්‍රධාන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න. අපි ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු කරොත් මීට වඩා ශීඝ්‍රයෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. එහිදී වෛද්‍යවරු නැමතු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මම සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට 2011 දෙසැම්බර් වෙන විට ඖෂධ පනතේ කටයුතු ඉවර කෙරුවා. අද වෙනකනුත් ඒ පනත නැහැ. පනත කවුද අතුරුදහන් කෙරුවේ? එක්තරා සමාගමක සභාපතිවරයෙක් අමාත්‍යාංශයට ඇවිල්ලා ඔහුගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරපු වෙලාවේ මං කිව්වා කරුණා කළා මට ඇත්ත කියන්න.
ඕගොල්ලෝ දන්නවද මේ පනතට උනේ මොකද කියලා? ඖෂධ සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමාගම් තියෙනවා 400කට වැඩිය. කොහොමද කිව්වා සර් එක සමාගමකින් ලක්ෂ 25 ගාන එකතු කරුවා. මම ඇහුවේ නෑ කාටද දුන්නේ කියලා. සිගරට් පැකට්ටුවේ සෞඛ්‍යමය අවවාද මගෙන් ඉහළ අය මේ කැසට් නිවේදනය ගහන බව දැනගෙන හිටියේ නැහැ. ඇයි මගෙන් අහන්න නැතුව ඔය වැඩේ කළේ කියලා වෙච්ච සිදුවීම් මම තාමත් කියන්න කැමති නැහැ. ඉන්දියාවේ තියෙන 140 නෑ මෙහෙ 180 ගහන්නේ. මං කිව්වා අපි ජීවිත වලට ආස නිසා අපි මේ වැඩේ කරමු. ඇමතිවරයා විදිහට බැරි වෙච්ච දේ කරන්න මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා කරයි කියලා මම විශ්වාස කරනවා. සිගරට් පැකට්ටුව 180 නෙවෙයි 90 කළා මම ගැසට් නිවේදනයක් ගන්නවා. ලබන සඳුදා පොදු අපේක්ෂකයාට සහාය දෙන පක්ෂ අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් ඔහු සඳහන් කළේ පොදු ලකුණක් පොදු නමක් හා පොදු වර්ණයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරඟ වදින බවයි. ඊළඟ සඳුදා සෝබිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් මේ සියලුම පක්ෂ අපේ අවබෝධතා ගිවිසුම කොළඹදී අත්සන් කරනවා. ඒක වෙලාව අරෝමේවා කියන්නම් ඒකත් දැනට කියන්නේ නැත්තේ මොකද ගිය සතියේත් කරන්න හදනකොට ගිය තැන ඉහළින් එන නියෝග අනුව නවත්තන. සමහර හෝටල් වල අපේ බුකින් එක අරගෙන පැයකට පස්සේ කෝල් කරලා කියනවා අනේ අපිට වැරදුනාය. ඒ වෙලාවෙම මගුල් ගයක් දැන් දාලා තියෙනවා. හැබැයි හැමතැනම બ્લોක් කරොත් අපි මහපාරේ හරි මැදින් තියාගෙන මේක අස්සම් කරනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ජනවාරි මාසේ 10 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට දිවුරුම්දී දුන්නම ඉස්සෙල්ලාම හදන්න වෙන්නේ පවතින ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවක්. අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පත් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කාරයෙක් හැටියට අගමැතිවරයා හැටියට පත් වෙන්න අපි සාකච්ඡා කරලා තියෙනවා. සමහර අමාත්‍යාංශ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තියාගනී. අනිත් අමාත්‍යාංශ කැබිනට් මණ්ඩලයට දෙනවා. සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න තමයි අපි තීන්දුව කරන්නේ. ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට එක්වන මැති ඇමතිවරුන් ගැන මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියා. ඒක පොඩ්ඩයි ඉන්න. එක ඕන ඒවා වෙයි. පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ පිටත් හොඳ සෙල්ලම් තියෙනවා. අද පැවති මිහින්තලයේ ප්‍රාදේශීය සභාවේ 2015 අයවැයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වුණා. සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුම අයවැය ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැහැ. පරාජයට පත් වුණා. අයවැයට පක්ෂව ඡන්ද දෙකක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 3ක් ලැබී තිබෙනවා. මිහින්තලේ ප්‍රාදේශීය සභාව තුළ සන්ධානයට මන්ත්‍රී දුර 6ක් තිබෙන අතර විපක්ෂයට ඇත්තේ ආසන 3ක් පමණයි. අයවැයට පක්ෂව ඡන්දේ ලබා දී ඇත්තේ සභාපති යූ.වී. සිරිසේන මහතා සහ ඩබ්ලිව් හේමරත්න මන්ත්‍රීවරයායි. අද පැවති අයවැය ඡන්ද විමසීමට උපසභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සහභාගී වී සිටියේ නැහැ. මේ අතර පළාත් සභාවන්හි අයවැය ඡන්ද විමසීම පිළිබඳව සමාජය තුළ දැඩි කතා බහක් ඇතිව තිබෙනවා. ජාතික හෙළුරුමේ පවසන්නේ බස්නාහිර පළාත් සභා අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින බවයි. පාර්ලිමේන්තුව තුලත් පළාත් සභාව තුලත් පළාත් පාලන ආයතන තුලත් ස්වාධීනව කටයුතු කරන්න අපි තීරණයකට එළඹුණා. ඒ තීරණයේම කොටසක් විදියට තමයි බස්නාහිර පළාත් සභා අයවැයේදීත් ජාතික හෙළුරුමේ විදියට අපි තීරණයක් අරගෙන තියෙනවා. අපි ඡන්දය දීමෙන් වැළකී සිටින්න. මේ අතර අද පස්වරුවේ බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වුණා. එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හෙළුරුමේ මන්ත්‍රීවරු 3 දෙනා ප්‍රකාශයක් කළා තියෙනවා ඡන්දේ පාවිච්චි කිරීමේ වැළකී ඉන්නවා කියලා. ඒ මන්ත්‍රී දුර 3 අඩු වුණා. අපිට 57ක් තියෙනවා. විරුද්ධ පක්ෂයට මන්ත්‍රී දුර 44යි තියෙන්නේ. නිසා බලය පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. සමහර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අපේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තිබුණා. ඒක පෙරලා මිටිකම් ගන්න, මුදල් ලබා දෙන්න. නමුත් අපේ පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් මුදලටවත් තනතුරට මේ පක්ෂය පාවා දෙන්නේ නැහැ කියන විශ්වාසය හා ස්ථාවරය අපි තුල තියෙනවා. ඒ නිසා ඉදිරියටත් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කටයුතු කරන්න පළාත් සභාවක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. 2015 බස්නාහිර පළාත් සභා අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 4 වනදායි.
එහි බලය හොබවන එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 60ක් හිමිව තිබෙනවා. ඊට ජාතික හෙළුරුමේ මන්ත්‍රීවරුන් 3 දෙනෙක් සහ අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නායකත්වයෙන් යොත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකුද ඇතුළත්. විපක්ෂයට මන්ත්‍රී ධුර 44ක් හිමිව ඇති අතර ඉන් 29 දෙනෙකුම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. මේ අතර වැඩි දෙනෙකුගේ අවධානය යොමු වූ තවත් පළාත් සභාවක් වුව. ඒ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂීය මන්ත්‍රී සංයුතිය කැපී පෙනෙන වෙනසක් නොමැති වීමයි. ඌව පළාත් සභාව තුළ සන්ධානයට මන්ත්‍රී ධුර 19ක් සහ විපක්ෂයට මන්ත්‍රී ධුර 15ක් වශයෙන් පවතිනවා. පළාත් සභාව නියෝජනය කරන සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් අවධාරණය කළේ කිසිදු අවස්ථාවක පක්ෂය හැර නොයන බවයි. විවිධ නොමග යැවීම් නිසා අද බංකොලොත් විපක්ෂය යම් යම් චෝදනා කරනවා අපේ മന്ത്രിවරුන් මේ පැත්තට ගන්න පුළුවන් මේ පැත්තට ගන්න පුළුවන්. නමුත් අපි ඊටමත් තරයේ ප්‍රකාශ කර සිටිනවා මේ ඌව පළාතේ ජනතාව අපිට ඡන්දය දුන්නේ මහින්ද චින්තනය නියෝජනය කරන නියෝජිතයන් නිසා කියලා අපි හැම කෙනාම තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපි මුදලටවත් තනතුරු වලටවත් නම්මුව ගන්න පුළුවන් මහජන නියෝජිතයෝ නොවන බව සියලු දෙනාටම තාමත් තරයේ ප්‍රකාශ කර සිටිනවා. දවසේ පුවත වැඩි දියුණු කළ ලයිෆ් බොයි ලෙඩ රෝග 10කට හේතු වන විෂ බීජ වලින් ආරක්ෂාවක් වැඩි දියුණු කළ නව ලයිෆ් බොයි. ඒ කාලටත් රිලැක්ස් එකේ ඉන්න අතම සැලසුම් කරන්න. මහජන බැංකුවේ රිලැක්ස් ඉතුරු සැලසුම. මේ නත්ලේ අවාන්ස් ලැප්ටොප් සමග වටිනා තෑගි 4ක්ම අවාන්ස් වෙතින්. පාර්ලිමේන්තුව තුළ රහස් ඡන්දයක් පැවතියහොත් ආණ්ඩුව සමග සිටින අමාත්‍යවරුන් කවුරුන් දැයි දැනගත හැකි බව හිටපු අමාත්‍ය පාටලී චම්පක රණවක මහතා පවසනවා. හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති ජාතික හෙළුරුමේ ජාතික හමුව අමතමින්. ජාතික හෙළුරුමේ ජාතික හමුව අද කොළඹ නවනගර ශාලාවේදී පැවැත්වුණේ මහා සංඝරත්නය ප්‍රමුඛ කරගනිමින්. මෙම හමුව පැවැත්වුණේ විධායක ජනාධිපති ධුරේ අත්නෝමතික බලතල ඉවත් කරමු, යහපාලනය සඳහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමු, ජනතාවට වග කියන මැතිවරණ ක්‍රමයක් ඇති කරමු යන තේමා යටතේ. වරායවල් හැදෙනවා තමයි, ගුවන් තොටුපළවල් හැදෙනවා තමයි, අධිවේගී මාර්ගත් හැදෙනවා. අපිට ඉතින් හරිම ෂෝක් කියලා හිතෙනවා. මේ සියල්ල වෙන්නේ ණයට. අද අපි කන්නේත් ණයට, අඳින්නෙත් ණයට, සහන ආධාර දෙන්නෙත් ණයට, අනිත් රටවල් වලට තෑගි දෙන්නෙත් ණයට. ඉන්දියාව ගෙරෙව්වම, නරේන්ද්‍ර මෝදි අපිට ගෙරෙව්වම අද අපි අසරණ වෙලා ඉන්න තරම කුඩුකාරයෝ 5 දෙනාම නිදහස් කළේ රට යවුවා. ඉදිරියේදී ඕනෑම අපේක්ෂකයෙකුට අපි සහාය දෙන්නේ ප්‍රතිපත්තිමය එකඟතාවයක් මත කියන එකත් අපි ජාතික හෙළුරුමේ හැටියට මේ අවස්ථාවේදී මතක් කරගන්න ඕනේ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. මම නම් කියලා තියෙන්නේ දිගටම මේ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය පරදවනවාමයි කියලා. ඒකමයි ආය කියන්නේ මන්දරේ වගේ. වෙන මුකුත් කියන්නේ නැහැ. ඒ සඳහා අපි සියලු දෙනාම උපාය මාර්ග තෝරන්න ඕන. ඒක හරි විදියට අයාලේ යන්නේ නැතුව අපි ඉදිරි සතිය තුල මේ සංග්‍රාමයට එළඹෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. මේ ඇමතිලා ඔක්කොම ඉන්නේ තිත්ත කුණුහරුපෙන් බැන මේ ඇමතිලා ඔක්කොම ඉන්නේ විශාල අසහනයකින්. මේ ඇමතිලා ඔක්කොම ඉන්නේ නොමැරි මැරි කියන එක අපි මතක් කරන්න ඕනේ. අන්‍යයට හඬාවති කරන්න බැරි වෙච්ච හඬාවති කරන්නයි අපි එළියට ආවේ කියන එක අපි මතක් කරන්න ඕනේ. කුමන්ත්‍රණය කොහෙවත් නෙවෙයි තියෙන්නේ. ඇමතිලට මෙතන ඉන්න බැරි වෙන විදියට නොමැරි මරණ කුමන්ත්‍රණය තියෙන්නේ ඇතුළෙමයි. ඒ නිසා ඔය රහසිගත ඡන්දයක් හරියට පාර්ලිමේන්තුවේ තියපු දවසක දැනගන්න පුළුවන් මේ මහත් වේදනාවේ තරම. එහෙම නැත්නම් අද විපක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා ඉන්නේ. එතුමා විපක්ෂනේ එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. මහලේකම්තුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අපි එතුමාටත් මේ යෝජනාව ඉදිරිපත් කරමු. අපි බලාපොරොත්තු වෙනවා එතුමාගෙන් ඉදිරි දින කීපය තුල මේ වෙනුවෙන් සාධනීය පිළිතුරක්. කාගේ හිතවල අදහස් තියෙන්න පුළුවන්. ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කළා. ජාතියට ජයග්‍රහණය අපි ලබා දුන්න එදා හෙටත් ලබා දෙනවා කියලා අපි බොහොම අභිමාණයෙන් කියනවා මිත්‍රෝ. පසුගිය දවස්වල හරිම සතුටින් කට්ටියක් හිටිය කියලා ජගත් පුෂ්පකුමාර ඇමතිතුමා කියනවා. ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මේ මැතිවරණ ව්‍යාපාරයේදී අපි ප්‍රධාන වශයෙන්ම එකතු වීමක් සිදු කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා දින 100ක කාල සීමාවක් දින 100කින් විධායක අගමැති කරනවා.
එතකොට මේ කියන පරිවර්තනයේ සිදු වෙමින්ද මේ පැය 24ක් ඇතුළත මේ වැඩේ කෙරෙන්නේ. පැය 24ක් ඇතුළත මේ තරම් ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කහුව වෙච්චි සමගි රජයක් නිර්මාණය වෙනවා. රට ගොඩනැගීමේ අරමුණ කරගත්තු රජයක් නුදුරු අනාගතයේ බිහි වෙනවා. කැලේ ගහක් නහන්න කැලේ ගහක් ඕනේ. දැන් කැලේ ගහක් හොයාගත්තා. නහන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. දැන් ගණන් හදුවා මේ දවස්වල වැරදිලා. ඔය ගිය ඈදිහා බලන්නකො පොඩ්ඩක්. අපි අපේ ඇමතිකම් පැත්තකට දාලා අපේ නිල නිවාස අයින් කරා. මේ කාල කන්නි දේශපාලන සංස්කෘතියෙන් මේ රට බේරා ගන්න ජනතාව අතරේ මහත් කුතුහලයක්. එහාට මෙහාට යන අය පිළිබඳව විවිධ කටකතා නිරන්තරයෙන්ම පැතිරෙන්න පටන් ගන්නවා. මෙදා බාර ජාතික උරුමය JVP කාර්යෝ උදව් කරන්නේ මෛත්‍රීපාල සිරිසේනට රවුෆ් වකින් මහත්තයා කැරගෙන පැත්තට තොප්පිය කරකවන නිසා යක් කොයි වෙලාවක හරි කැරගෙන හෙට අනිද්දාට. කවුගේ දවස් විරුද්ධ පාර්ශ්වයට හරි චෝන් ගම්වල. ඒ කුසුමාර දෙමයි. කුමේද මෙතනියද? එන්නේ අපි ආයේ නෙවෙයි. අර වලට චෝන් වෙලා දෙන්නා. මෝඩ චෝන් නෝවා. මෝඩ චෝන්. දැන් සෑම හාපිත් මිලිලීටර් 500ක් සමගම ඩෙටෝල් සබන් කැටයක් නොමිලේ. පෙරටුගාමී පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක්. සදා නොවිල විපර සම්පෝෂණයකට ඔරෙන්ජ් කේබල්ස්. සැප පාසුලයර පාකින් සමන්විත ආපිකු හයිබ්‍රිඩ් මැට්‍රස්. ෆ්ලෙක්ස් ලෝන්. ලංකා ඔරික්ස් ෆිනෑන්ස් වෙතින්. Hero News. අනුග්‍රහය. අසම සම නත්තල් දීමනා SLT වෙතෙන්. Sipetco Hyrax Oil. ලංකා කර්ජතෙල් නීතිගත සංස්ථාව වෙතින්. ඔලු රටම එලියයි. දස දෙසම කල එලියයි. ලංකාව විදුලි බල මණ්ඩලය. වාසිවලින් රට හොල්ලන ඩයලොග් ලෝඩ් ඔෆ් ද රීලෝඩ්. පැයකට ජයග්‍රාහකයන් 100ක්. දවසකට 2400ක්. මාසකට ජයග්‍රාහකයන් 72000ක්. තෑගි අරන් මහදිනුමට ලක්ෂ ගණන්. ඩයලොග් ලෝඩ් ඔෆ් ද රීලෝඩ් ගේන්නේ. ලංකාවට වාසි ගෙනෙන ඩයලොග් ලෝඩ් ඔෆ් ද රීලෝඩ්. වාසිවලින් රට හොල්ලන ඩයලොග් ලෝඩ් ඔෆ් ද රීලෝඩ්. ලංකාවේ විශාලතම තෑගි මල්ල සහ ජයග්‍රාහික වරම. ඩයලොග් ලෝඩ් ඔෆ් ද රීලෝඩ්. ඩයලොග් පාරිභෝගික ඔබටම විතරයි. සතුට එළියවී ඒ එළියෙන් අද මුළු රට සැමතැන එළිය වුණා මුළු රටම එළියයි දස දෙසම කල එළියයි ලංකාව විදුලි බල මණ්ඩලය. අපේ පාර ගොඩක් අබලන් නිසා බස් දුවන්නේ නැහැ. ඉතින් ළමයි ඉස්කෝලේට පයින්ම යන්න ඕනේ. මේ පාලනයෙන් තමයි ඒ ගොඩ වෙන්න ඕනේ. මේ අපේ සීන පාසල. මෙවන් සේන සඩා කරන ජාතික මෙහෙවරකට ඔබත් එකතු වෙන්න. ඔරෙන්ජ් කේබල්ස් නිපදවන්නේ ආනයන ආදේශකයක් වන ඔක්සිජන් රහිත අපේම තඹ භාවිතයෙන්. එමගින් රටට ඉතිරි කළ හැකි විදේශ විනිමය වසරකට බිලියන 2 ඉක්මවයි. ඔරෙන්ජ් කේබල් මිලදීගෙන රටේ සංවර්ධනයට ඔබත් දායක වන්න. නෙස්ටබෝල්ට් බලයයි ජවයයි ශක්තියයි රසම රස තේකෝපයයි. From Nestle. ඔබ කැමති විදිහට වාරිකයයි කාල සීමාවයි ඔබම තීරණය කරන්න. වසර 10ක් දක්වා නැවත ගෙවීමේ කාලයක්. ෆ්ලෙක්ස් ලෝන්. ලංකා ඔරික්ස් ෆිනෑන්ස් වෙතින්. ජීවිතේ නිදහස් වෙන්න නම් ඉතින් නිදහස් වෙන්න ඕනේ. වැඩ දියුණු කළ නව ඩැන්ඩෙක්ස් ප්ලස්. ඒ ඇති ක්‍රියාකාරී ක්ලිම්බසෝල් සංයෝගය ඉස්වරි වර්ග 30කට එරෙහිව ප්‍රබලව සටන් බදී. හිස නිදහස් නම් ජීවිතේ නිදහස්. 25 වසරක් අඛණ්ඩව දීප්තිමත්ව බැබළුණු රුවන්පුරේ විශ්වාසනීය නාමය පින්වත් ජේම්ස් පැල්මඩුල්ල විශ්වාසය සහ රහස්‍යභාවය රකී. හැමතැන හැමතිට සිසිලසගෙන දෙන රැම්කෝ ශක්තියේ නව රැල්ල. මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති යටතේ ගම්දුරට දියුණුවේ රන්දුරටුව විවර කරන ඉසුරුමත් හෙට දිනක් වෙනුවෙන් ගමත් නගරයක් ත්‍යා කරන දිවයින පුරා ක්‍රියාත්මක වන ග්‍රාම්‍ය පාලම් 1210ක් ගොඩනැංවීමේ වැඩසටහන ගම්මාන 5000ක ජනතාවට ශක්තියක් වූ වගයි. මග නැගුමෙන් ගම නැගුමට.
I start each day with a dream to win. Training, working hard, rain. How strong the other team is, nothing can stop me. Nourishing Milo with its unique combination of chocolate, malted barley and B vitamins, together with the goodness of milk, brings out the winner in you. Milo, fueling the winning spirit. Nestle, good food, good life. Hey! ඔය 150 බාල සෙරෙප්පු දාගෙන කකුල් උඩ දාගෙන ඉන්න එපා. මිනිස්සු DSI බීච් සෙරෙප්පු අඳුරනවා. සනීප ආරක්ෂාවට මුල් තැන දෙමින් නිපදවන දෙපායට ආරක්ෂාව සුවපහසුව සලසන පොල්ගහ ලකුණ DSI බීච් රබර් සෙරෙප්පු. DSI ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන්. මම කලක සිටන් දියවැඩියා රෝගයට බේත් ගන්න කෙනෙක්. මගේ දත් මුල් දේවීම, විදුලි මස් වලින් ලේ ගැලීම, හපන විට දත් රෙදීම මට තිබුණ ලොකුම ප්‍රශ්නයක්. මට සුදන්ත ගැන කිව්වේ මගේ මිත්‍රයෙක්. දැන් මට මගේ දත්වල කිසිදු ප්‍රශ්නයක් නැහැ. මම එදා ඉඳන් පාවිච්චි කරන්නේ සුදන්ත. සුදන්ත සායනිකව තහවුරු කළ පූර්ණ රැකවරණය. සුවඳ රසකින් ඔබ වෙතෙන එයාවෙක් ඔබේ ලොව මන්මත් කරයි. නැවුම් සිත පිනා යන වටපිටාවක් නිතර ඇති කරගන්න. එයාවෙක් දිදුලන්න ඔබේ ලෝකය. මම අඬද්දී මගේ පුතා බය නැතුව යුද්ධෙට ගියේ. අපේ ජනාධිපතිතුමා යුද්ධේ නැවැත්තුවමයි මගේ කඳුළු වේලුනේ. අපි එතුමට තමයි සහයෝගය දෙන්නේ. රටට සුබ අනාගතයක්. ලස්සන කරන්න මහන්සි වුණාට සිනහව ගැන සැලකිලිමත් වුණේ නෑ නේද? ඒ නිසයි නවීන දන්ත විද්‍යානුකූලව නිපද වූ ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න ඕන. ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. ජින්ජර් හඳුන්වා දෙන ජින්ජර් රසයෙන් නවවීවා ජින්ජර් තේකට රස ගැම්මක්. අයවැය ප්‍රතිලාභවලට අපෙන් තවත් සවියක් 10% ලංකාවේ අඩුම පොලි ප්‍රතිශතය සමගින් නිවාස පුද්ගල හා වාහන අය රාජ්‍ය උගස්සා ආයෝජන බැංකුවෙන් වැඩි විස්තර 1922 රාජ්‍ය උගස්සා ආයෝජන බැංකුව ජාතිය නිවාස බැංකුව. දරුවා සිතන සෑම වාරයකදීම මොලේ නියුරෝන බිලියන ගණනක් එකිනෙක හා සම්බන්ධ වී දැනුම ගෙනෙන අලුත් අත්දැකීමක් බවට පත්වේ. නී ජොන්සන් විසින් වැඩිපුර පෝෂ්‍ය පදාර්ථ අඩංගු කොට විද්‍යාත්මක ලෙස සංයෝග කර ඇති නව ඉන්ෆග්‍රෝ A+. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට තීරණය කළ බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපි හොඳට ගස් සොලවල තියෙන්නේ දැන්. මේ ගෙඩි කාටවත් අහුලගෙන කන්න දීලා මේ ගඟට ඉනි කපලා අපිට බලන් ඉන්නත් බෑ. ඒකත් හරි අපරාධයක්. මේ ජනාධිපතිවරණයේදී ඔය කාටත් වඩා බරපතලම අර්බුදයට ලක්ුණේ අපි. ඒක අපි අර පැරණි බණ කතාවක තියෙනවා ගෙදර ගියොත් අඹුනාසි මග සිටියොත් තෝනාසි කියලා. ඒ වගේ තත්වයකට අපි පත් වෙලා හිටියා. අද අපිට පේනවා මේ ජනාධිපතිවරණයේදී අති විශාල කුමන්ත්‍රණකරුවන් රාශියක් විජාතික බලවේග ගණනාවක් අද කරලියට එමින් තියෙනවා. ඒ කුමන්ත්‍රණකරුවන් විසින් මෙහෙයවන පොදු විපක්ෂයට බලයට එන්න ඉඩ දෙන්න අපට බෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ මිත්‍රේ. එතුමාට අපි ආරාධනා කරනවා යුද්ධය ජයග්‍රහණය කරපු පිලක ඉඳලා අනේ මේ මොන නඩේ එක්කද ඉඳගෙන ඉන්නේ කියලා. ඒ නිසා කිසිම කොන්දේසියක් නැතු අපේ බොදු සමුළු වේදිකාව තනාගෙන රටට එරෙහිව තියෙන කුමන්ත්‍රණය ඉහෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා මේ රට සාමයෙන් පවත්වාගෙන යාම සඳහා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා යුද්ධ ජයගත්තයි කියලා රට කන්න කවුරුවක්වත් බලය දුන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට Tamanගේ තියෙන උද්දච්චකම්, නොහික්මුණු හැසිරීම්, දඩබ්බරකම් මේවා නතර කළා දේශප්‍රේමී මිනිස්සුන්ගේ හඬට කන් දීලා මේ රට නිවැරදි දිශාවකට මෙහෙවන්න ලෑස්ති වෙන්න කියලා. පොඩි අත්තරක්වත් කරන්න බෑ මේ වෙලාවේ. රට තියෙන්නේ අනතුරක.
අනුරාධපුර පූජා නගරයට කඩාවැදී පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමූ වන අලියා අද ජාතික වනෝද්‍යානයකට මුදා හැරීමට වනජීවී නිලධාරීන් රැගෙන ගියා. ඒ වයඹ හා ලුණුගම්වෙහෙර වනජීවී කොට්ටහස නිලධාරීන් එක්ව සිදු කළ පැය 7ක පමණ මෙහෙයුමකින් අනතුරුවයි. බසවක්කුළම වැව ප්‍රදේශයෙන් මෙම වනාලියා ඊයේ පෙරවරු 6:30ට පමණ අනුරාධපුර පූජා නගරයට ඇතුළු වී තිබුණා. පසුව මෙම වන අලියා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්න ප්‍රදේශයෙන් අල්ලකට්ටුව ප්‍රදේශයට පලා ගියේ පුද්ගලයන් දෙදෙනෙකුට ජීවිතද අහිමි කරමින්. අනුරාධපුර පූජා නගරයම භීතියට පත් කළ වනාලියා ඊයේ කොටු කරගත්තේ පැය 5ක පමණ මෙහෙයුමකින්. ඉන් අනතුරුව වනජීවී නිලධාරීන් සද්දන්තයා මල්වතු ඔය හරහා මෙගොඩට ගැනීමට දැඩි පරිශ්‍රමයක් ගත්තා. අද පෙරවරු 8ට එම මෙහෙයුම ආරම්භ කළේ වයඹ හා ලුණුගම්වෙහෙර කොට්ටාස වනජීවී නිලධාරීන් විසින්. දැඩි පරිශ්‍රමයකින් පසුව අනුරාධපුර හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයට වනාලියා රැගෙන ආවේ මෙලෙසින්. පසුව වනජීවී නිලධාරීන් වනෝද්‍යානයකට මුදා හැරීම සඳහා වනාලියා මෙලෙස රැගෙන ගියා. වනජීවී පශුවෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටියත් මහ ජනතාවගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් හා එම අලියාගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් මෙම අලියා ඇල්ලීමට කටයුතු කරා. තමුත්තේගම නගරයේ පවත්වාගෙන යන රේස් බයි රේස් සූදු ඔට්ටු තබන මධ්‍යස්ථානයකට ඇතුළු වූ ස්වාමින් වහන්සේලා පිරිසක් එහිදී එම මධ්‍යස්ථානයට විරෝධය පළ කොට තිබෙනවා. ඒ සතියක් ඇතුළත එම මධ්‍යස්ථානය වසා දමන ලෙසට බල කරමින් තමුත්තේගම නගරයේ පවත්වාගෙන යන මෙම රේස් බයි රේස් සූදු ඔට්ටු මධ්‍යස්ථානයට ස්වාමින් වහන්සේලා ඇතුළු වූයේ ඊයේ පස්වරුවේයි. ඒ සඳහා රාජාංගනයේ තමුත්තේගම තලාව එප්පාවල ප්‍රදේශවල විහාරස්ථානයන්හි විහාරාධිපති ස්වාමින් වහන්සේලා සහ දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේලා එක්ව සිටියා. ඒ අවස්ථාවේදී එම මධ්‍යස්ථානයේ සිටියේ කළමනාකරු සහ සේවකයෙක් පමණයි. අනතුරුව ඔවුන් දෙදෙනා රැඳී සිටි කුටියෙන් පිටතට කැඳවූ ස්වාමින් වහන්සේලා මේ පිළිබඳ විරෝධය ප්‍රකාශ කළා. ව්‍යාපාරයක් මොකක් හරි මේ කරනවා නම් මේ බලන්න දෙන්නේ යම්කිසි අවසරයක් ගන්න දෙන එහෙම මොනවද තියෙනවද? එහෙම නැහැ නේ. ඒක බලන්න බලපත්තු දීලා නැහැ. ඔව්. ඉතින් පාටියෙන් දෙන්න කියලා. අපිට දීලා නැහැ. අපේ ආයතන දැන් දීලා තියෙනවා. ආයතනේ තමයි කරන්නේ. කවුද ආයතනේ? ඊළඟට මුදුරා. කවදාවත් ඊළඟ සුමතිපාලයාගේ දරුවෝ මේවට යොමු කරන්නේ නැහැ. ඔබතුමාගේ දරුවෝ කවදාවත් මේ වගේ දේවල් වලට යොමු කරන්නේ නැහැ. දන්නා මේකේ මේ අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් ටික තමයි මෙතන ඇවිල්ලා මේ කරත් ඊළඟ සුමතිපාලට මේ අවශ්‍ය නැහැ. ඒක මේ කාටවත් ඔයාලට පරියක් දෙනාගේ ඔයාලා නමුත් මේ මුදල් ගන්න පාඩ ඊළඟ සුමතිපාල රජයේ පැත්තේ නිසා දැන් මේ තියෙන ඔක්කොම ටික අරගෙන යන්නේ. මෙතන ශක්තිය ඒක උන දනක මේක ස්ථාපිත කරන්න පුළුවන් කියලා දන්නවා. මේ පළාතක අදාළව බලපත්‍රයක් ඕනේ කියලා ඔබතුමාලා දන්නවනේ. බලපත්‍ර තිබ්බා නොතිබ්බා. මේක ඊළඟ වතාවේ අයින් යුතුයි. ඔබතුමාලාට දැනුවත් කරනවා. ඔබතුමාලා දැනුවත් කරන මේක කරවන අය. අපා කළා මේක නතර කරන්න. මේ පළවෙනි අවස්ථාව විතරයි අපි මෙහෙම ඇවිල්ලා කාර්නික ඔබතුමාලා ඓතිහාසික අන්තර්ජාලයට පැමිණෙන ප්‍රධාන පිරිසුම අද විශාල ජනකායක් අපිත් එක්ක මේ ස්ථානයට ඇවිල්ලා මේකට විරුද්ධව කටයුතු කරන්නයි සූදානම්. පළවෙනි අවස්ථාවේදී අපි ඇවිල්ලා මෙයාට දැනුවත් කළේ මේක සතියක් ඇතුළත ඉවත් කරන්න. ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ප්‍රධාන අමාත්‍යතුමා ඒ අයත් මම හිතන්නේ මේ ස්ථානට පැමිණිලා මේ අය දැනුවත් කරලා තියෙනවා. නමුත් ඒවා කිසිම ගානකට ගන්නේ නැති මට්ටමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. අපිට කවුරු හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට දේශපාලනයෙන් කිසිම වැඩකුත් නැහැ මෙතන. අපිට මේ පළාතට වෙන පළාතේ දරුවන්ට වෙන හානිය විතරයි අපි වළක්ව ගන්න කටයුතු කරන්නේ. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු.
දකුණු හා ගිනිකොන දිග ආසියානු රටවල ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අද කොළඹදී ආරම්භ වූයේ රටවල් 18ක ආරක්ෂක ප්‍රධානීන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහභාගීත්වයෙන්. දින 3ක් පැවැත්වෙන මෙම සමුළුවට චීනය සහ රුසියාව සහභාගී වන්නේ නිරීක්ෂණ මට්ටමින්. ගාල්ල නගර සභාවේ කම්කරුවෙකුට ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සිදු කළායයි පැවසෙන පහර දීමේ සිද්ධියක් මුල් කරගනිමින් නගරාධිපති ඇතුළු සේවකින් පිරිසක් ගාල්ල නගර සභාව ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා. ඉදිරි ජනාධිපතිවරණයේදී වාමාංශික පක්ෂ කිහිපයක් එක්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමෝ මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළා. රට වටා හිරු ඉරියත්තට පේෂන් එකක් තියෙනවා. BOC අභිමාන විශ්‍රාම සැලසුම. ඔබ මිලදී ගන්නා සෑම රුමෙන්ටා සහ සුනාටා නිදන කාමර කට්ටලයක් සමගම ආපිකෝ ස්ප්‍රින්ග් මෙට් එකක් නොමිලේ. අධිකරණ විරෝධී උද්ඝෝෂණ ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයට. ෆියුචර් පෙන්ෂන් ප්ලෑන් විශ්‍රාම සැලසුම කමර්ෂල් බැංකුවෙන්. Hero News අනුග්‍රහය අසම සම නත්තල් දීමනා SLT වෙතෙන්. සිපෙට්කෝ හයිරැක්ස් ඔයිල් ලංකා කර්ජතල් නීතිගත සංස්ථාව වෙතින්. උළු රටම එලියයි දස දෙසම කල එලියයි ලංකාව විදුලි බල මණ්ඩලය. කත් කෝ මූනේ හැංගීම් කෝ ඇස්වල ප්‍රබෝධය අනික මොකද්ද ඔය ගමන පොඩ්ඩක් ලතාවකට එන්න බැරිද? ඕකේ. ගෙදර ආවම ගෙදරටයි ගෙදර SLT Wi-Fi වලටයි මාරු වෙන්න අමතක කරන්න එපා. නොනවතින අධිවේගී ඉන්ටර්නෙට් අත්විඳින්න. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්. දෙන්නම් පොඩි මල්ලි චූටි මල්ලි මේ ආරංචිය නොකිය යනවා බෝ. මේ තරම් ෆ්‍රෙන්ඩ්ලි විදියට අහනකොට ඉතින් නොකියම බෑනේ. කියමු නේද? සුපර් ඩීසල් වෙනුවට ප්‍රමිතියෙන් ඉහළ ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර්. දැන් සිපෙට්කෝ ෂෙඩ් වලින් ගන්න පුළුවන්. ඉතින් කියන්නේ එන්ජිම කාලයක් පවතිනවා. ලෙඩ නෑ වැඩ විතර. වැඩි කිලෝමීටර් ගාණක් දුවන්නත් පුළුවන්. පිට වෙන ගෙන්දගම් ප්‍රමාණය අඩු නිසා පරිසරයත් රැකෙනවා. නෑ නෙමෙයි. වාහනේට ඇත්තටම ආදරේ නම් ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් තමයි. සිපෙට්කෝ ෂෙඩ් වලින් විතරයි. ඩබල් දාලා යනකොට හිතට බරක් දැනෙන්නේ නෑ. ඒත් ඩබල් වුණාම රෝද 4ක් ඕන වෙනවනේ. හැබැයි ඒක සාක්කුවට ලොකු බරක්. ඉතින් කමර්ෂල් බැංකුවට එන්න. ඕනම වාහනයකට ලීසින් සඳහා 9.5ක අඩුම පොලිය ලැබෙන්නේ කමර්ෂල් බැංකුවෙන්. හිතට බරක් නැති ලීසින් දැන් කමර්ෂල් බැංකුවෙන්. රොහන් යන්න ගිහින් නාලා එන්න. මම කූල්. මේ බලන්න. දාඩිය නෑ. කූල් නෑ. කම්මැලිකමනේ. දාඩිය නැති වෙලාවකදී වුණත් සම මත විෂ බීජ රැඳිලා තියෙනවා. නව ඩෙටෝල් කූල් දැන් විෂ බීජ වලින් ඔබව ආරක්ෂා කරන අතරම මෙන්තෝල් වල සීල් බවත් ලබා දෙනවා. ඇත්තටම කූල් කරනවා. ඩෙටෝල් ආරක්ෂාව. කුවිටන් වැඩවලට සල්ලි හදිසිද? ලංකා ඔරික්ස් ෆිනෑන්සින් ස්පීඩ් ඩ්‍රාෆ්ට්. කඩේට බඩු ගන්න සල්ලි හදිසිද? ලංකා ඔරික්ස් ෆිනෑන්සින් ස්පීඩ් ඩ්‍රාෆ්ට්. ගෙදර වැඩකට සල්ලි හදිසිද? ලංකා ඔරික්ස් ෆිනෑන්සින් ස්පීඩ් ඩ්‍රාෆ්ට්. මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා. එන්න අපි රටට වැඩ කරමු. නිවාස ණයක් ගන්න නම් HDFC. පර්සනල් ලෝන් ගන්න නම් HDFC. බිස්නස් ලෝන් ගන්න නම් HDFC. රන් උගසින් ණයක් ගන්න නම් HDFC. වාහනයක් ලීස් කරන්න HDFC. අධ්‍යාපන ණයක් ගන්න නම් HDFC. අඩු පොලියට ඉක්මන් ණය HDFC ණය. 30 වසරක විශ්වාසය සමගින් HDFC බැංකුව දැන් පොලි අනුපාතය තවත් අඩු කළා. ණය ගන්නව නම් මෙන්න තැන. උගුරට එම සහ බඩපපුවේ දැවිල්ල ආම්ලිකතාවයේ ලක්ෂණයි. ගන්න ඊනෝ. ආම්ලිකතාව ඉක්මනින්ම සමනය කරයි. ඊනෝ තත්පර 6න් ක්‍රියා කිරීම ආරම්භයි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවය නියුතු ඔබට කෙටි කාලීන පහසු ණයක් 10 months loan එක අඩුම පොලියට අපෙන් waiting list නැත. වැඩි විස්තර 1922 රාජ්‍ය ගසා ආයෝජන බැංකුව ජාතියේ නිවාස බැංකුව.
මේ උත්සව සමයේ අපගේ රොසෙල් ප්‍රදර්ශනාගාර වෙත පිවිස ටයිල් සඳහා 25% දක්වා වට්ටම් හිමි කරගන්න. රොසෙල් සුන්දරයි සැමදා. ඇයි අම්මිනේ? ඒ රේලිය. ඇයි මෙතන? මේ වාජනයට වැදිලා ඔතෙන්ට ඇවිත්. ඇයි ඒ? මතු පිට දිලිසෙන දෙයකට එළිය වැටුනාම ඒ එළිය එතනින් තවත් තැනකට යනවා. හඳුන්වා දෙන නව ඇන්කපීඩියා ප්‍රෝ යකඩ ඔමෙගා 3 සහ වැදගත් පෝෂ්‍ය පදාර්ථ සහිතයි. දරුවන් ප්‍රශ්න අසමින් ඉගෙන ගන්නවා. ඒ නිසා ඔවුන්ගේ වර්ධනයට නිසි ක්‍රියාකාරකම් හා මනා පෝෂණය ඉතා වැදගත්. පුතානි වගේ පුංචි එළිය. සාමාර දඟ වැඩ නන් අතර වෙලා නැහැ වගේ. කොහොමද වැඩපිළිවෙල? කෝ අපේ ඉංජිනේරු මහත්තයා? ඒ දවස්වල ගත්ත තීරණය නිසානේ අද අපිට මෙතන තව තට්ටු දෙකක් මාදන්න පුළුවන් වෙන්නේ. ගුරුවරු විදියට අපි ඉස්සරහ පරම්පරාව ගැන හිතනවා ළමයිනේ. CN Steel ආනයනික සුපිරිසුදු යකඩ පිළිච්චලා ජර්මන් තර්මික්ස් තාක්ෂණයෙන් නිෂ්පාදිතයි. CN Steel විශ්වාසනීය ඉදිරියක ශක්තිය. අජිත් මහත්තයා ඔබේ මිත්‍රයා ඔබේ උපකාරය බලාපොරොත්තුෙන් ඉන්නේ. දැන් පටන් ගන්න. අජිතයි මෙහෙමයි තියෙන්නේ. මුදල් ඉතිරි කරන හොඳම විදිය කුමක්ද? කලය පෙට්ටගම කැටය සේප්පුව. ඔය එකක්වත් නෙවෙයි. මුදල් ඉතුරු කරන හොඳම විදිය LB ෆිනෑන්ස් ඉතුරුම් ගිණුම. ගිණුමේ ශේෂය කුමක් වුවත් කී වතාවක් මුදල් අපසු ගත්තත් වෙනස් නොවන ඉහළ පොලියක් සමග පහසුවෙන් ඉතිරි කරන්න. LB ෆිනෑන්ස් ඉතුරුම් ගිණුම. ඉතුරු කරන හොඳම විදිය. මල්ලි ප්‍රශ්න හදනකොට හොයලා බලලා හදන්නකො ලැජ්ජ වෙනවනේ. කළු ජාතික තරුණයෙකුට වෙඩි දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණයක් ලබා දුන් තීන්දුවට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණ මේ වන විට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ඒ ගැන තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝවටා හිරු. ලෝවටා හිරු. බ්‍රිතාන්‍ය ලන්ඩන් නගනුවර වෙස්ට්මිනිස්ටර්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට රැස් වූ විරෝධතාකරුවන් ඇමරිකානු අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව සිය විරෝධය පළ කළා. මේ අතර ඇමරිකාවේ බොස්ටන්, නිව්යෝක්, ලොස් ඇන්ජලිස්, ඩලස් සහ ඇට්ලන්ටා යන ප්‍රාන්තවල උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වනවා. මෙමගින් සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ඇමරිකාවේ ක්ලීව්ලන්ඩ්හිදී පොලිස් වෙඩිපහරින් වයස අවුරුදු 12ක දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ වීඩියෝ පටය මාධ්‍යවේද නිකුත් වී තිබෙනවා. එහි දැක්වෙන්නේ අදාළ දරුවා උද්‍යානයක් අසල සිටමින් ඒ ආසන්නයෙන් ගමන් ගන්නා පිරිසට සෙල්ලම් පිස්තෝලය පෙන්වා ව්‍යවත්ත වන ආකාරයයි. නමුත් පොලිසිය පැමිණීමෙන් පසු ඔවුන් සිදු කළ වෙඩි තැබීම එම වීඩියෝ පටයේ පැහැදිලිව දර්ශනය වන්නේ නැහැ. ලෝවටා හිරු. වෙනස් නොවන ඉහළ පොලියක් සමග පහසුවෙන් ඉතිරි කරන්න. LB ෆිනෑන්ස් ඉතුරුම් ගිණුම. ඉතුරු කරන හොඳම විදිය. දැන් ක්‍රීඩා පුවත්. අද ජගත් ක්‍රිකට් පිටිය කඳුලින් නැහැවුණු දවසක් වුණා. ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ යෝන් ක්‍රිකට් ක්‍රීඩක පිල් හිව්ස් ක්‍රිකට් පිටියේ සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම නිසා. පිල් හිව්ස් 2004 වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් හිස්වැස්ම හිස පළඳින විට 16 හැවිරිදි තරුණයෙක්ව සිටියා. එතැන් පටන් ඔහු අවස්ථා 25කදී ඔස්ට්‍රේලියානු එක්දින හිස්වැස්මත් අවස්ථා 26කදී ඔස්ට්‍රේලියානු ටෙස්ට් හිස්වැස්මත් හිස දරා සිටියා. වමතින් පිත්ත හැසිර වූ මේ හුරු බුහුටි යෝන් පිතිකරුවා ජගත් ක්‍රිකට් විචාරකින් හැඳින්වුවේ ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන්ගේ පුනරාගමනයක් ලෙසයි. ඒ බව සනාථ කළ පිල් පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් තරගාවලියේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන්ද සම්මාන ලැබුවා. ඔස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් තරගාවලියේදී සවුත් ඔස්ට්‍රේලියා පිළ නියෝජනය කරන පිල් හිව්ස් පසුගිය අඟහරුවාදා සිඩ්නි ක්‍රිකට් පිටියට පිය නැගුවේ නිව් සවුත් වේල්ස් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරගයේදී ඉනිම ආරම්භ කිරීම සඳහා. නමුත් එය සිය ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම වෙතයි ඔහු සිහිනකින්වත් නොසිතන්නට ඇති. මේ තරගයේ ලකුණු 63ක් ලබාගෙන සිටියේදී ෂෝන් ඇබර්ට් වූ බවුන්සර් පන්දුවක් පිල් හිව්ස්ගේ හිස ප්‍රදේශයේ වැදුනේ මේ ආකාරයෙන්. ඒ සමගම පිල් ක්‍රීඩා පිටියේ ඇද වැටුණා. වහා ක්‍රියාත්මක වුණු සහෝදර ක්‍රීඩකින් ඔහුව සිඩ්නි ශාන්ත වින්ස්ටන් රෝහල කරා රැගෙන ගියා. ඒ වන විටත් ඔහු පසු වුණේ සිහිසුන්වයි. වෛද්‍යවරු ඉක්මන් ශල්‍ය කර්මයක් සිදු කළත් පන්දුව වැදීමෙන් මොළයට අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඊයේ පස්වරුව වන විටත් පිල් හිව්ස් ජීවිතයත් මරණයත් අතර
දැඩි සටනක නිරතව සිටියා. සිය 26 වන උපන්දිනයට තවත් දින 4ක් පමණක් ඉතිරිව තිබියදී මේ හැඩකාර වමත් පිතිකරුවා මෙලොවින් සමුගත් බව ක්‍රිකට් ඔස්ට්‍රේලියා නිල ට්විටර් ගිණුම නිවේදනය කළේ සුවහස ක්‍රීඩා ලෝලින්ගේ නැතුවකට කඳුලක් රැගෙනෙමින්. ජගත් ක්‍රිකට් පිටියේ දශකයක් පුරා අභිමානවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් හිස්වැස්ම හිස දරා සිටි පිල් හියුස්ට එම හිස්වැස්මේ තිබූ අඩුපාඩුවක් නිසාම තම ජීවිතයට සමුදෙන්නට සිදුවීම දෛවෝපගත සිදුවීමක්. Hero Sports Corner.